Hi බොවන් ඉතින් කොහොමද යාලට ඔන්න ඉතින් චූටි vlog එකක් අරගෙන ආවා. ඉතින් මේක තමයි අපේ Christmas tree එක. Wish you a very happy new year. ඉතින් ඔන්න පොඩි vlog එකක් තමයි තියෙන්නේ. husband ගේ birthday එකත් එක්ක මේකටම මම දානවා. ජනවාරි 1 වෙනිදා උදේත් පොඩි වීඩියෝ එකක් මම ඔයාලට දාලා ඇති. එහෙනම් ඉතින් ඔක්කොම වීඩියෝ එක බලන්නකෝ. ගිහින් එන්නම්. තෙරුවන් සරණයි. පරිස්සමෙන් ආදරෙන් ඉන්න. ඉතින් ලන්ච් එකේ මම පොඩ්ඩක් ඔයාලට අරන් ආවා. ඉතින් මම අද කියන්නේ නැහැ මොනවද මෙනු එකේ දාන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ ටෙම්පරාදුව තමයි හදන්නේ මේ මාළු තෝර මාළු ටෙම්පරාදුව එක. හැබැයි ටෙම්පරාදුවට වඩා හස්බන්ඩ් කන්න කැමති නිකන් normal හොද්ද. තෙල් දාන්න නැතුව නිකන් අපි සාමාන්‍යයෙන් හදන හොද්ද තමයි යා කන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මාළු ටික හොදලා වෙනම අරගෙන ඒකට රතු මිරිස් ලුණුයි ගම්මිරිසුයි මම දාලා පැත්තකින් තියනවා. සාමාන්‍යයෙන් විනාඩි 20ක් 25ක් වගේ මම ඒක සීසන් එකෙන් අරිනවා. ඒක එහෙම සීසන් කරලා ඊට පස්සේ තෙල් භාජනයක් ලිපේ තියලා තුමාලා දන්න දේවල් මේ මම කියන්නේ අලුත් මැරි කරපු ඉතින් නංගිලා ඉන්නවා. ඉතින් එයාලට තමයි ගොඩක් වෙලාට මේක ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් ලොකු ලුණු කපලා හොඳට ලොකු ලුණු සුද්ධ කරලා කපලා ගන්න. ඊට පස්සේ සුදු ලුණුයි ඉඟුරුයි බලලා ගන්නවා නම් තල්ලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් චූටි චොප් කරලා ගන්න පුළුවන්. තලලා ගත්ත ගමන් තමයි කියන්නේ. ඉතින් මේ මෙයාලා දෙන්න තමයි මෙතන ඉන්නේ මේ සද්ද ඇහෙනවනේ වොයිස් එකක් දාන්නලාට මොනවා හරි කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ රාබු කොළ මම හරි වාසය රාබු කොළ මැල්ලුමට. ඉතින් හස්බන්ඩ් නම් වැඩි ආස නැහැ. ඒ වුණාට ඉතින් අද කොළ జాතියක් නැති නිසා මම ඉතින් රාබු කොළ මැල්ලුම හැදුවා. මේ මැල්ලුමට උඹලකට දැම්මම වැඩි රසයි. හාල්මස්සොන් වලට නම් ඉතින් එච්චරම අපි ආස නැහැ. ඒ කියන්නේ එළවලු වලට හාල්මස්ස තෙල් දාලා කන්න කැමතියි. වෙන එළවලු වලට දැම්මම ඒක එච්චර රසක් එන්නේ නැහැ. ඉතින් රාබු ටික හොඳට හොදලා අරගෙන රාබු කොළ කපලා හොඳට හොදලා ඔයාලට ලුණු දාලා හොදලා ගන්න පුළුවන්. මොකද ඒ වගේ ගන්න ක්‍රිමිනාශක නැති වෙනවා ලුණු වතුරෙන් විනාගිරි දාලා ගන්න පුළුවන්. ඒ වගේ කරන්න පුළුවන්. ඉතින් මේක චොප් කරගෙන පොළුයි ඔයාලා සූදුරු තියනවා. සූදුරු ටිකක් පොල් රතු ලුණු අමු මිරිස්. ඉතින් ඒ ටික කහ චුට්ටක් දාලා ලුණු පොඩ්ඩක් දාලා හොඳට චොප් කරලා ගන්න. ඊට පස්සේ ඒ ටිකත් එක්කම ලිපේ තියලා කොළ ටික දාලා කොළ ටික උඩින් මම දැන් ඉස්සරහට වලට පෙන්නන්නම්. ඒ විදියට පොල් ටික උඩින් තියලා ටිකක් විනාඩි 10ක් විතර වහලා තියන්න. එතකොට හොඳට මැලවිලි එනවා. වතුර දාන්න ඕනේ නැහැ තැම් වෙනවා. ඒක හොදපු වතුරෙන්ම එහෙමම මිරිකලා මේ පලා ටික දැම්මට පස්සේ වතුර මොකුත් දාන්න ඕනේ නැහැ. එහෙමම මැලවිලි එනවා. හරිම රසයි. හරිම සුවඳයි. ඉතින් මේ මාළු එකේ ටෙම්පරාදුව තමයි හදන්නේ. ඉතින් තාච්චිර ලිපේ තියලා තාච්චිර තෙල් දාලා ඉතින් රත් වෙනකොට ඉතින් කරපිංචි දාලා ලුණු රතු ලුණු සුදු ලුණු ඉඟුරු ඒක ජින්ජර් garlic paste එක මම කිව්වේ. ඉතින් ඒකයි ඔක්කොම එකට දාලා මේ විදිහට ටෙම්පරාදුව කරගන්න. ඉතින් පිච්චෙන දෙන්න එපා. ගානට රන්වන් පාට එනකම්ම ඔයාලා බෙද ගන්න. ඒ ගානට ටෙම්පරාදුව වෙනකොට ඊට පස්සේ දාන්න මිරිස් කුඩු දාන්න. මේ තියෙන මම ඔයාලට අර කියපු රාබු කොළ මැල්ලුම මේක හරිම රසයි. ඉතින් මේක මෙහෙම වහලා තියලා ඊට පස්සේ ඇරලා කවලම් කරලා ගන්න තමයි තියෙන්නේ. මේකට දාගන්න රතු මිරිස් දාගන්න. ඊට පස්සේ ගම්මිරිස් චුට්ටක් තව දාගන්න. ඊට පස්සේ සූදුරු උළුහාල් කුරුඳු කැල්ලක් ඒ වගේ ඔයාලා දාගන්න. ඊට පස්සේ වැඩි වෙලා තියන්න එපා. මේ දැන් මේ මම ගෙදර හදන මගේ 3-5 කරියක ඒක මම ගොඩක් දේවල් දානවා. මම කලින් කියලා ඇති. සාමාන්‍ය කඩේ 3-5 නෙමෙයි. ඒක හරිම රසයි හරිම සුවඳයි හැදුවම. මස් කරිය හදන වෙලාවට මම ඒක බැදලා ගන්නවා මිරිසුත් එක්ක. ඒත් මම හදන 3-5 එකම මිරිස් එක්ක මම
වාජනයක් තියලා තේකට දාලා බැදලා ගන්නවා මද ගින්දරේ. ඊට පස්සේ දැන් මම මේ සීසන් එකේ තිබුණ මාළු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ වතුර පොඩ්ඩක් දාලා ඊළඟට ඉතින් තක්කාලි එකතු කරලා සේර ඕනනම් දාන්න පුළුවන් ඔයාලට. ඉතින් සමහරව සේර කන්න කැමති නැහැ. ඉතින් ලොක්කන සේර කන්න කැමති නැහැ. උඩ සේර දානවා. ඉතින් මම සේර ඉතින් රසයිනේ සේර දානවා හරිම රසක් එනවා. මේ ලොක්කම වීඩියෝ ගන්න දෙන්න ඉස්සර ඉඳලා එහෙමනේ ඔයාලා දන්නවනේ නේ. කැස්සක්ද කොහෙද මට ඇහුනේ දැන්. සී නෝට්ලා ගන්නව නේද? මේ ඉතින් ඔන්න මේ හිනාවෙන්නේ කිසිව කරන්න බෑත් එක වීඩියෝ දාන්න බෑ. මේ ඉතින් මේ බලන්න බලා ගන්න පුළුවන්. මේක තමයි ඉතින් මේ මං කිව්ව මැල්ලුම. ඉතින් මේක තමයි මගේ රසම රස තෝරමාළු කරික. කෑක් ගහන්න නැතුව ඉන්න කිව්ව නේද පොඩ්ඩක්? තෝරන්න බෝල්. ඉතින් මෙන්න මෙහෙම තමයි. ඉතින් මේක රසට එන්නේ. අල කිරි හොද්ද. ඉතින් මේක තමයි කැරට් සම්බල. ඉතින් ඔයාලා හැමෝම දන්නවා. ඉතින් මේක නම් ඉතින් කැරට් චූටියට ඉතින් කපලා අරගෙන රතු ලුණු අමුමිරිස් ලුණු පොල් ටිකකුත් දා ගන්නවා. ඉතින් පොල් දැම්මම රසයි. හැබැයි ඒක පිළුම් වෙන්න බලනවා ඉක්මනට. ඉතින් මේකත් හරිම රසයි. මාළුවටත් මම ගොඩක් වෙලාවට අන්තිමටම දෙහි එකතු කරගන්නවා. ඉතින් ඒකත් හරිම රසයි. ගොරක දානවා සමහරලාට. ඉතින් නැත්තම් සීමල දානවා. වැඩිපුර සීමල තමයි දාන්නේ. ඉතින් දැන් ඉතින් ලස්සනට බෙදා ගන්න කන්න තමයි තියෙන්නේ. අලහොද්දි ඉතින් ටික් එකට හදන්නේ නැහැ. මොකද මේ අපේ ගෙදර ඔක්කොම හොදි තමයි වැඩිපුර කන්නේ. ඉතින් මං ඉතින් ටික් ටිකක් අඩු කරලා හොදි වැඩියෙන් තමයි ඉතින් හදන්නේ අලහොද්දි හදනකොට. අද ඉතින් ලන්ච් එක තමයි මේ. ඔන්න ඉතින් ඊට පස්සේ ඉතින් අස් කරන ඒවා තියෙනවා. ඉතින් කිචන් එකත් ඔක්කොම අස් කළා. ඉතින් බර්ත්ඩේ කේක් එක ඉතින් මේක ඉතින් මෙහෙම තමයි අපි වැඩි කැවෙන්නේ නැහැ. ඉතින් ඔහොම ටික ටික කාලා ඉතින් සමහරලාට ඉතින් විසිට් කරනවා. ඉතින් මේ චූටි ඇපල් හම්බුණා. හරිම රසයි. හැබැයි ලොකු ඇපල් එක වගේ නෙමෙයි රසයි. ඒක චූටි ඇපල් එකක්. පීස්නුත් නෙමෙයි මේ චූටි එකක්. ඒක හරිම රසයි. ඉතින් ඒත් එක්කම ඉතින් වත්ත සුද්ධ කරන ඉතින් ආවා බස්සු නැහැ. ඉතින් එයාට මේ රස කේක් එකත් එක්ක මේ කූල් ඩ්‍රින්ක් එක දෙන්න තමයි ඔන්න ඉතින් දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මේ තමයි ඩිනර් එක. ඉතින් සරල මෙනු එකක් තමයි ඩිනර් එකට. ඉතින් අද ටික ටයර්ඩ් දවසක්. ඉතින් වැඩ ටිකක් තිබුණා. ඉතින් ඒකත් ඉවර වෙලා ඉතින් අපි ඉතින් රැට ඉතින් මේක තමයි හැදුවේ. ඉතින් තෝරමාළු ඇඹුල් තියල් ඒක උදේ හදලා තිබුණා මම. ඊට පස්සේ සුදු බාස්මති පොසම්බල් පපඩම්. ඉතින් මේක තමයි ඩිනර් එක. ඔන්න ඉතින් ඊට පහුවෙන්දා ඉතින් ලොක්කගේ වැඩ තමයි ඉතින් මේ වාහන වලට කැරි හයර් කරනවා. එපා නැත්තම් ඉතින් ඒක ආයි ඔන්ලයින් කරනවා. ඔන්න දැනුත් ඒම එකක් තමයි කරන් ආයේ මම නම් දන්නේ මොකක් කරාද නැද්ද කියලාවත්. ඉතින් ඒ ආපු වෙලාවට තමයි මම වීඩියෝ කරගත්තේ. බින්චුන් ඇවිල්ලානේ. ඉතින් ඔන්න බින්චුන්ගේ මම ඔයාලා ආස මොකද බින්චුන් එකේ? මම ආස බින්චුන් එකේ මේ රෝස පාටකට. ඒක බුදුම රසයි. ඉතින් මේක ගෙනල්ලා තියෙනවා ආසයි කියලා මම බිව්වේ නෑ. ඉතින් ඔන්න ඒක ඉතුරු වුණා. ඉතින් ඔන්න හැපි නිව් ඉයර් කියලා මම කියනවා ආයිමත් සැරයක්. ඉතින් රෑ 12ට අපි කොහොමද හැම පාරම පුරුද්දක් විදියට පාන පත්තු කරනවා. ඉතින් ලොක්ක එනකොට මල් ගෙනල්ලා තිබුණා බෝධිය ළඟින්. ඉතින් මට හරි සතුටුයි මේ වැඩේට පුතා. ඉතින් ඔන්න ඉතින් බුදු පහන තියලා රෑ ඒ විදියට. ඉතින් මේ තමයි ජනවාරි 1 වෙනිදා 2026 ජනවාරි 1 වෙනිදා උදේ අපේ කිරිබත් මේසේ. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැපි නිව් ඉයර්. Goodbye my friend.